මං අඳුනන හොඟා උපකුල තියෙන ශාක විශේෂයක් මට හම්බෙනවා. ඒක ලොකුම ගහ මං දකිනවා ය රබර් ගහ කිරි කපන. ඒක. එයින් පල්ලෙහාට එනකොට බැවිල්ලා එක මඤ්ඤක් වලට ඇවිල්ලා වල් මඤ්ඤක් වලට ඇවිල්ලා ඔහොම එනකොට ඒ පවුලේ තවක් ගහක් කමිනා පල්ලෙහාට. හැබැයි මම මේවා හෙව්වේ ගෙඩියෙන්. අපි ගෙඩි වලින් මල් වලින් කොළ වලින් වර්ග කරනවා. පවුල හොයාගන්න උත්සාහ කරනවා ගෙඩියෙන්. එතකොට මම ඒ ගෙඩියක් අරගෙන කඩිච්ච ගෙඩියක් ඒ ගෙඩිය පොතු ඇරිය බලන්න ඒකේ ස්වරූපය මොකද්ද කියලා. කටු නැතුණත් අනිත් ගස් වල ගෙඩියයි මේ ගෙඩිය අතර මේකයි මඤ්ඤොක්ක ගහේ ගෙඩියයි අතර වෙනසක් නැහැ. ඒතර මඤ්ඤොක්ක ගහේ පවුලත් එක්කලා එක්කව කරලා රබර් ගහ එකට දාපුවම මම රබර් ගස් මඤ්ඤොක්ක හදන්න බැයිද කියලා අපෝ රබර් ගස් හදන මඤ්ඤොක්ක තීත්තයි. එහෙම තමයි ගම් වල මිනිස්සු කියන්නේ. ඉතින් මඤ්ඤොක්ක රබර් කෑලි හදන්නේ නැහැ. මේ මෙන්න මේක තමයි ගෙඩිය. මේක මම සුද්ධ කරලා බලන්නේ මේ හැම එකම මේ පොත්තම තියෙනවා රබර් ගෙඩිය. මේ පොත්තම තියෙනවා මඤ්ඤොක ගහේ. මේ විදිහටම තමයි තියෙන්නේ. ඔච්චර කල් මම හිතන්නේ අපි බලන්නේ නැහැ. අපි මඤ්ඤොක ගහ යන්නේ ගෙඩි හදන්න නෙමෙයිනේ. අල්ල. එතකොට මෙන්න මේක. මේ ගහේ මෙන්න ගෙඩිය. මේක ගැලවුවොත් මේ විදිහම තමයි ගැලවෙන්නේ. මේ විදිහටම තමයි ගැලවෙන්නේ රබර් ඇටේ. හොඳට බලන්න රබර් ඇටේ මේ තියෙන කැටේමක් තියෙනවා. මේක පොඩි කැටේමක් තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මේ කැටේම එකේ තියෙනවා. ඒක එකම පවුලේ. හැබැයි ගතිගුණ සම්පූර්ණයෙන් වෙනස්. එඬරු ගහෙන් උණ එක මේ ගහෙන් රබර් ගහෙන් ගන්න බෑ. මඤ්ඤොක ගහෙන් උණ එක මේ එඬරු ගහෙන් ගන්න බෑ. වෙනස්. එතකොට මේ එඬරු මම එඬරු ගහ බලනකොට කොළ පාට කොළ තියෙන කොළ පාට දණ්ඩ තියෙන එඬරුත් තියෙනවා. සතු පාට දණ්ඩ තියෙන එඬරුත් තියෙනවා. ඒ විශේෂයත් මම එඬරු වල අඳුරගත්තා. ඉතින් එඬරු බෙහෙත් වලට ගන්නවා. බෙහෙත් තෙල් හදන්න ගන්නවා. මේ ඇටවලින් තෙල් ගන්නවා බෙහෙත් තෙල් හදන්න. එතකොට එඬරු හොයන්න අපි මතකයි මේ එඬරු හොයන්න අපි කැලෑ බද්දට බැද්දේ කැලේ හැදෙන්නේ. ගිහිල්ලා කඩාගෙන ගිහලා වෙද මහත් තුනට දෙනවා. ලස්සන මලක් පිපෙනවා. මේ තියෙන මල ලස්සන ගාඩන් එකම හදන්න පුළුවන්. ඉතින් අපි අන්තිමට මට හොඳට මතකයි අද වාගේ මේ කණෙయ్య මැස්ස තමයි යගේ පැන් මේ රොන් ගන්න අර කණෙయ్య මැස්සේ කකුල් දෙක දිහා හොඳට බලන්න. එදම ඒක රොන් ටික ඔක්කොම එක්කව කරගත්තා ඔය. ඒකයි මේ පැණි කණෙయ్య පැණි වලම ඖෂධීය ගුණය වෙනස්. එතකොට එකිනෙකට වෙනස්. එතකොට දැන් අපි මගේ යාළුවෙක් 1000 කොන්ද කඩා ගන්නවා අනවශ්‍ය දෙයකට ගිහිල්ලා. මොකද අනවශ්‍ය දේ එයා ගියා වැරදි ඉරියව්වකින් තිමිටි මිටියක් කිස්සුවා. මේක වුණා කීප දෙනෙකුට මේ වැඩේ වුණා. මහාචාර්යවරුත් ඉන්නවා ඒගොල්ලෝ මගේ මිත්‍ර මහාචාර්ය මම සහෝදරයා කියලා යට කියන්නේ. ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයාගේ සහෝදරයාගේ බෑනා. තිස්ස සහෝදරයා. තිස්ස විතරන සහෝදරයා. මේ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වෙලා හිටියා. ආයුර්වේද නෙමෙයි මේ වෛද්‍ය විද්‍යාලයේ පරීක්ෂණයක් හිටියා. විශාල සම්මාන ගොඩාක් තියෙන එක්කෙනෙක්. වෛරස් පිළිබඳ විශේෂඥවරයෙක්. දැන් එයාත් වගේ වැරදි ඉරියව්වෙන් උස්සලා සිමෙන්ති මිටියක් දුන්න මොකද්ද කොන්දේ මැට්ටුණා. ඔක හැම කොන්දේ මැට්ටුණාට පස්සේ ඔක විටින් විට වේදනාවක් දෙනවා. මොකද ඇතුලේ ස්නායු පද්ධතියත් එක්කලා ඝර්ෂණය වෙනකොට කොඳුරට පෙළේ මැද්දෙන් යන්නේ ප්‍රධාන ස්නායු පද්ධතිය. ඝර්ෂණය. ඉතින් ඔක මට දවසක් එක කිව්වේ කතන්දරේ යයි මයි දෙන්න පයින් යනවා. මොකද අපි දෙන්න දේශපාලන ගමනක් යනවා. ගිහිල්ලා එක සැරයක් යනකොට අපේ වාහනේ අත්අඩංගුවට අරන් මිනිස්සු එතකොට විරුද්ධ දේශපාලන පක්ෂේ අවුදරේවා දැන් මොකද කරන්නේ කියලා මම කව වාහනේ ගන්න ගියොත් උතන ගෝරියක් එනවා. මොකද මිනිස්සු ඔක්කොම එනවා. ඉන්නක නවත්තලා අපි කැලේ පාරේ යන් කියලා මම කැලේ පාරේ යනකොට යන්න බෑ මෙයාට. එතකොට අය කතන්දරේ කිව්වේ. එතකොට ඒ වෙනකොට ඊට පස්සේ කොට කොඳුරට පෙළ හදාගන්න උනා වෙනම. කොඳුරට පෙළ ස්නායු පද්ධතිය හදාගන්න සිද්ධ වුණා. ඉතින් මම මේක දැන් මට අමුතු ලෙඩක් නෙමෙයි. මගේ යාළුවා කොන්ද කඩාගෙන. දැන් කෑ ගහනවා ඇහෙනවා මගේ ගෙවල් කිට්ටුවම ඉන්නේ මේ සීහල ගම අස්සෙම හිටියේ. කෑ ගහනකොට ඉතින් මං ගිහිල්ලා අපම මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මම කොඳුරට පෙළත් බලලා ඔක්කොම ඒ වැඩේ හරියන්නේ නැහැ. මට මොකද මම වෙදකම් කරන්න වරන් අරන්නේ නැහැ. වෙදකම් ගන්න ගුරු වරන් ගන්න ඕනේ. ඉතින් ලෙඩේ දැන් හිටියට මම එහෙමම එයාව දාගෙන ගම්පහ දොස්තර මහත්තයෙක් ඉන්නවා ජගත් කියලා ආයුර්වේද වෛද්‍යවරයෙක්. එයාට එයා නෝනත් වෙදකම් කරනවා. එතන දීලා වෙන්න මෙයා සනීප කරලා දෙන්න කියලා. කොහොම එයාට මං කව මෙන්න මේක වෙලා තියෙන කියලා. ඒත් එයා අහලා තිබුණා අපේ ගුරුවරයා ඇහෙන්නේ නැද්දී ඇයි ඔබතුමා මෙතෙන්ද ගෙනාවේ කියලා. අහලා තිබුණා. ඉතින් මම එයාට අවශ්‍ය මේ ටික ගෙනාවා. ඔය අස්සේ මෙහෙදි කරන්න බේතක් නියම කළා. ඒකට එඬරු උනේ. මේක එඬරු කතාවට එන්නේ ඒකයි. එඬරු ගහක්ව මේ පැත්ත පළාතක මම දැකලා තිබුණෙත් නෑ. මේ හැරේ තියෙනවා. හැබැයි එඬරු කුණු ගොඩවල වල කැලේම පැලවෙනවා.
කුණු ගිහින් දාලා අනන්තවත් තියෙනවා. එතකොට එඬරු ගහක් මම දැන් හොයාගෙන ආවිලා එතරම් ඒක ලෙස නාගරික හිටපු කට්ටිය කොට්ටපොළ තිබුණා එකේ බෙදලා කොට්ටපොළ අඳුරන්නේත් නැහැ. ඊට පස්සේ මම ওই ටික සම්පූර්ණ කරලා යාව සනීප කළා දවස් කිහිපයක් ඇතුළත. ඒක මේ එඬරු ගහේ විශේෂත්වය ඒකයි. ඉතින් එඬරු තව විශේෂත්වයක් මේ එඬරු තෙල් වලින් ඇත්තටම ඉන්ධන හදන්න පුළුවන්. ඉන්ධන කියන්නේ ඩීසල් හදන්න පුළුවන්. ඒක ඇමරිකාවේ පරීක්ෂණ කරලා ඒ එඬරු වවන බව මම දන්නවා. හැබැයි කාටවත් කියන එකක් නැහැ. මහ පොළොවේ යට පෙට්‍රල් ඉවරනොත් කවදාද ඒගොල්ලන් ඩීසල් හදාගන්න ඕන නම් මේකෙන් හැදිය හැකියි. එතකොට රබර් අපේ රබර් කාලයක් අරන් ගියා රබර් ඇට. ලංකාවෙන් මිලදී ගත්තා. මං හිතුවා ඕකට වෙන්න ඇති කියලා. හැබැයි ඒකට නෙමෙයි අරන් තියෙන තෙල් අරන් සබන් හදන්න කියලා කතන්දරයක් ගියා. හදාපු සබන් නම් මම දන්නේ නැහැ. ඕකට බැදුවත් දන්නේ නැහැ. ඒ වුණොත් මේ ගර්ම කලාපේ මේ පැති වල රටවල් වල රබර් හදයි. එඳා එඬරු කොළ බේතර ගන්නවා. කොළ වලින් මේ එඬරු කොළ වලින් තමයි තවන්නේ තෙල් ගාලා. එතකොට ඒ ගහ අපේ ගෙදරවත් එක්ක හදාගත්තට කවන්නේ මම මේ ගෙදරවත් හදලා තිරියට අන්නාසි ගස් අපිට ඒවා මේ ලස්සනට පෙන්නන්නත් අපිට හදිසියෙ වුණා වුණත් එඬරු කොළ ටික බේතර කඩා ගන්නත්